Hello guys, good evening. දැන් වෙලාව 4යි. එන්න good evening. මම අද ඉන්නේ දමන්නර වගේ ගමේ. ගොඩක් කට්ටිය දමන්නර හිටියට දමන්නර කට්ටියත් දැකලා නැති ලස්සන තැනක් පෙන්වන්න තමයි මම යන්නේ. මේ දමන්නර ඉන්න කවුරු හරි නැත්තම් දමන්නර කියන්නේ කැන්දකොල්ල හරි ඉන්න කවුරු හරි මේ වීඩියෝ එක දැක්කොත් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. මොකද මේක සංගවිච්ච ලස්සනක් තියෙන සුදු අංගෝ වගේ සංගවිච්ච ප්ලේස් එකක් නේ. පොඩ්ඩක් ඉන්න මම පෙන්නන්න. ගොඩක් කැලේ වෙලා තියෙන අපිත් කාලෙකින් තමයි ආවේ. මේ මං ඇවිල්ලා තිනවා කිව්වට අද මත් එක්ක වීඩියෝ එකට එකතු වෙන්න අපේ මල්ලි. ඌනම් මීට කලින් ඇවිල්ලා නැහැ. මොකද මං ඌ වෙන තැන් වල එක්ක යන්නේ. මේ අද මට එකෙක් නැති හින්දා තමයි මං ඌ එක්ක ආවේ. නැත්නම් ඌ එක්ක එන්නේ කපලා ඉන්නේ. අද මෙයා තමයි වීඩියෝ එකට ආවේ. මලම හිරියයි බං මේ කැලේ වෙවිලා. අපි ඉස්සර මෙතනට එනවා හැමදාම හවසට කොල්ලෝ. දැන් අපේ කොල්ලෝ වල බැජ් වලින් අයින් වෙලා ඊට පස්සේ ඔලේ කරලා කේක ජොබ් වල නැත්තම් කැම්පස් එකේ අම්මට සිරි. අයියෝ. කේස් එක මාල් කරන්න ගියා. අනේ අනිත් එකත් එන්න යන්නේ. වරෙන් අත් දීපන්. එහා පැත්තෙන් අපිට එන්න තිබ්බා. අපි මේ ගොම් පාරවල් වලින් ආවේ. කොහොම හරි මං ඉස්සරහේ මගේ යාළුවොත් එක්ක හැමදාම හවස 4ට 3ට වගේ මෙතනට එනවා අපි. ඉස්සර නම් මෙන්න මේ විදිහට ගල් වැටි එහෙම දාලා තිබ්බේ නෑ. මේව සුද්ධ කරලා තිබ්බේ නෑ. අර ටික නම් සුද්ධ කරලා තිබ්බේ. අම්මට සිරියන එතනට යන්න බෑ වගේ සින්නක් තියෙන්නේ. කවන්නේ කොහොම හරි අපි එතනට යන්න සතුටුත් ඉන්නවත් දන්න. සතෙක් හිටියොත් උත හරි තමයි ඈ. උඹ දුවලා වැඩක් නැහැ ඉතින්. අද ගෙදර ගිහිල්ලා නාන්න වෙනවා. මොකාද වගේ. අඩු වෙන තැනකට ආවේ කියපන්. නිඳකුත් තියෙනවා. යමංග මෙතන ඉස්සර උඩට බලන්න. මෙතන තමයි ගහ තියෙන්නේ. ගහත් පස්සේ වල. අම්මේ. දැන් අපේ ගම්වල කට්ටිය කැම්පින් කරන්න යනවා වෙන වෙන තැන්වල. කැම්පින් එකක් ගහනවා සුපිරිම් ප්ලේස් එකක් පෙන්වන්න තමයි මම දැන් ඔයාලට යන්නේ. මොකද කියන්නේ පෙන්වන්නද? දමන්නර තියෙන්නේ. වෙන කොහෙවත් නෙමෙයි. තියෙන්නේ දමන්නර. ගොඩක් කට්ටිය දැකලා ඇති. ගොඩක් කට්ටිය දැකලා නැතුව ඇති. මේ තියෙන්නේ දමන්නර view point එක. අරහෙන් අර පේන්නේ කෑරළගල කන්ද. ආද? ඕම යනකොට අන්න තියෙනවා බදුල්ල ටවුන් එක. මෙන්න මේ හරියක තමයි තියෙන්නේ මම එදා ගියපු සුදු අංගුව. මේ ටිකක් ළඟයි. අර අපේ සිරිමල්ගොඩ පාර තියෙන්නේ. ඕම ලයින් එක මේ තියෙන අර තියෙන පුස්සල් ගොල්ල. ඌව කැම්පස් පැත්ත අර. ඉතනකෝ වටේම පේනවා. පට්ට ලස්සනක් තියෙන්නේ. අපි යනවා නාරංගල කැම්පින් කරන්න. එහෙම ආපුතලේ කැම්පින් කරන්න අපි යනවා. ඒ වුණාට අපි අපේ ගමේ කැම්පින් කරලා නැහැ. මම කැම්පින් කරන්නෙත් නැහැ. මම මේක ලීලන්ත මදුෂාන් අයියට වදින්න කියන්නේ. ලීලන්තටයි ජානු අයියටයි වදින්න කියන්නේ. උන් දෙන්න හැමතැනම යනවා. මෙතනත් ඇවිල්ලා ට්‍රැවල් කරලා මට වීඩියෝ එකක් දාන්න ඕනේ උඹලා දෙන්න. හරිද? මෙතන සුපිරි ප්ලේස් එක මොනවද මේ කැම්පින් එකක් ගහනවා නම් කැම්පින් සයිට් එකට සුපිරිම ප්ලේස් එක. පහලින් වතුර යන තැනකුත් හම්බුණා. දවසක මට ආසාවක් තියෙනවා අර කන්දේ මුදුනට බනගෙන මෙන්න මේ කන්දේ මේ නෙළුම්ගම ඊට පස්සේ ඔය අපේ ගම ඊට පස්සේ ආ පැත්තේ කාටරුප්ප ගම මං හිතන්නේ මේ කන්දම වෙන්නත් පුළුවන් දුන් හිතට යන්නේ
දුම්හින කන්දත් නාන ඊට එහා පැත්ත කන්දක් තියෙනවානේ. මේක තමයි දුම්හින කන්ද. මෙහා පැත්ත කොහම හරි අපේ ගම කාටරුප්ප පැත්ත ඔය නෙළුම් පැත්ත ඔක්කොම මේ වෙලා තියෙන අර කන්ද. ඒ කන්දේ මුදුන. ඒ කන්දේ මුදුනටත් යන්න මට ආසාවක් තියෙනවා. මට හිතුණොත් මං වෙලාවක ඒ කන්දේ මුදුනටත් යනවා. එහෙම ගිල්ලත් මම වීඩියෝ එකක් දාන්නම්. දැන් අපි ගහ ගාවට යන්. එන අමාරු පාරකින් ආවේ මොකද මේ කවුරුත් ළඟදී ඇවිල්ලා නැහැ මට පේන විදියට. මේ පැත්තේ එන්නේ නැහැ කවුරුත් එහෙම විශේෂයෙන්. මේ අපි අතනටත් ගිහිල්ලා බලමු කොහොමද කියලා. එතනත් ලස්සන. දැන් මෙතන ලස්සන ඇතිනේ. බැලුවා. අපි අතනට ගිහිල්ලා අතන ගහ ළඟට ගිහිල්ලා ගහ ළඟ ලස්සන බලමු. ඉරත් එනවා. ඉරත් තව ටිකකින් බහගෙන යන්නේ. පේනවනේ. දැන් හවස 4යි කියන්නේ තව ටික වෙලාවකින් ඉර බහලා යනවා. බලමු අද දැන් මේ හවසට සුදුවංගේ කියලා වීඩියෝ එකක් දාන්න බලන්නම්. අම්මට සිරි වෙනවා කොල්ලට සොරි වෙනවා. අපේ අම්මා දැන් අඬු කඩනවා අපි දෙන්නගේ. උඹලා දෙන්න බයික් පුරුදු වෙන්න යනවා කියලා කොහෙද ගියේ කියලා. අද නම් සතෙක් කාගෙන යන්න වෙයි වගේ. මේ දෙයියනේ සත්තු නම් ඉන්න එපා. අපි ගාලවලයි උඹ රිංගනකොට අපිට ගහන්න බැහැ. ආයි කටුවත් නේද? කුට්ටන් ආගෙන වරක උට දුන්න බෑගුයි ඔක්කොම. ඔබ නවන්න එපා. අයි උඹට උස්සන් ඉදලා අමාරුද? ගහලකට නම් ආව මචං. ඊළඟ ටාස්ක් එකට තමයි ටාස්ක් එක තමයි ගහින් නගින එක. ඕනේ අර ගහේ ඉන්න යන්න පුළුවන්. මට මතකත් නෑ මම මේ නැක්කේ ඉන්නේ. මාත් ගාලකින් යායි. මට අමාරු පියාවක් ඈ. නැග්ග කොහමද මට? බහිනවා කේසේ. නැග්ග කියපන්කො. හරි පොගු. මේ උඹට බෑහලා අර ඉස්සෙල්ලා බැටරි ටික අරන් වරෙන් බැටරි ඕනේ බම් මේ. මෙතන යන්න තියෙනවා. උඹ කොහෙන් ඉන්නේ? ආ? මම මෙතන. මෙහි වරෙන් මෙතන එනවා. අඩෝනේ බහින්නේ. මම උඹ බස්සන්න මම බහින්නම් කොහොම හරි. අත දීපන්. හරි. නයිස්. දැන් මගේ පිටිපස්සෙන් වරෙන්. අල්ලගනින් හොඳට. ඔය හරි වැටුනොත් මන් දන්නේ. හරිද? මේක අල්ලපන් මම මේක උඩ නගින එක. අයින් යන් තෝතනින් ගලවගෙන ඉන්නද? ඔක රෙකෝඩ් වෙනවද බං? රෙකෝඩ් වෙනව නේද? නරවත් අම්මලා කියපන් ඉන්නේ. හරි හරි. දේපල ඔක්කොම බලියාගෙන මට වැඩන්නේ. නංගිට තුට්ටක් දෙන්න. ඉතින් මේවා ගියාම හරි එළගිරි අරුව අතන ඉන්නවා. ඒ උඹ එන්න එපා ඈ. හරි හරි බං. එන්න try කරොත් එහෙම ගහනවා ඈ. ඇහුණාද උඹට? සම්බොත් නේද? ඔන්න දැන් මට අතන තමයි යන්න ඕන මොනවාම තියෙන්නේ. එතන තමයි සුපිරි පොට් එක. හරිද? බලමු මචං.
මම අනිත් මේ වෙක් ගෙන ආයෙත් නෑ. බහින්ද වේග ගන්න. අත්තන් ඉඳලා පිටන්ට ආවා. මේ ටික යන්නේ ඉතින් මේ අත්ත අයියේ තිනේද කියලා හිත. යා. හෝ. මම ඔබ දාලා මම බය කරලා. ඈ? තිනේ පිටිපස්ස කියලා මම දාලා මම බය. හා. දාපන්. මම ගහවට නැගගත්තා. ගහවට නැගකට පස්සේ තව ටිකක් කුස ගියා විතරයි. වැඩි සීන් යන්න නැහැ. හරි කොහොම හරි. ඕගොල්ලෝ දෙකස් නැගින්න එන්න ඕනේ. මම ඕගොල්ලන්ට පෙන්නන්නම්. දමන්නර ලස්සන ගහේ ඉඳමුත්. මම දැන් ඉන්නේ ගහේ මුදුනේ. ගහ මුදුනේම නැග්ග කොහොම හරි. දැන් ඕගොල්ලන්ට මම පෙන්වනවා නේද ලස්සන මේ දමන්නර. කොහොමද? මේ ගහක් මුදුනේ ඉන්නේ කියන එක තේනාදල්ල. හරුව නැග්ගුවේ නෑ. මේ මම විතරයි නැග්ගේ. ගහ මුදුනට මේක ලස්සන එන ගහක් ඈ. කොහොම හරි. මේ කොහොමද එළකිරිනේ දමන්නර ලස්සන. දැන් මචං මම යන්නේ ගහෙන් බෑ ගන්න. හරිද? දැන් ගහෙන් බහින්නත් තිබේ. මචාර මේ මෙතන දාන මේ වෙක් ගෙනාවේ නැත්තම් මට මේක වීඩියෝ ලේසියෙන් කරගන්න තිබ්බා. අම්මේ මේක දැක්කොතින් අම්මා ගුටි කනවා අපි දෙන්න. අනේ දෙයනේ මට උණු වියෝයා. හදවතින් අපි කිසි දිනේ ඔබ තනි කරේ නැත. මේ ගහකදී කන බලනවා. චුට්ටක් බැස්සා. මේකත් තරම් පහින්න බෑ බා. තව චුට්ටයි. මේක අල්ලපන්. ඔබ hina වෙන්න එපා පගේ අහන්න. මම අමාරුවෙන් යකෝ ගහින් බෑ. එන්ට hina වුණාට පුළුවන් නම් ගහින් තනියෙන් බෑපන්. හරි දැන් අපි ගහෙන් බැස්සා. ඇස්සු උතන. hina අමාරුවෙන් ගහෙන් බැස්සේ. මේ දැන් කරන්න යන්නේ අපි පහළට යන එක. අපි මීට පහළට යන්නේ. බලමු. අපි ආවේ මෙන්න මේ වටෙන් පාරෙන්. එතනින් යන්න බෑ මචං. මේ මෙහෙනට මේවා තියෙනවා. මහානන් තියෙනවා. එහෙනම් දැන් කෙලින් පාරෙන් යනවා. එන්නෝ කටු එහෙම හැමතරම පොඩ බහින්න තමයි තියෙන්නේ මේ ඉර බහින ටයිම් එකකින් හින්දා පොඩ මේ ලස්සන මෙතන ඉර බහැලා ගියාට පස්සේ මේ කියන්නේ හවස 6ට 5ට විතර තමයි මෙතන ලස්සනම තියෙන්නේ. දැන් සිතින් පාරකින් තියෙනවා. වරෙන් ගස් ගල් වල වැටි වරෙන් හැපි මෙතන ගලක් තියෙනවා බලන් වරෙන්.
මෙතනට ඉන්න ඉස්සර පාරක් තිබ්බ මචං. දැන් ඒ පාර නැහැ. කවුරුත් මං හිතන්නේ ඉන්නේ. අපි ඉස්සරේ ඉස්කෝලේ යන කාලේ මෙතනට පොඩ මේ වරෙන් මෙතන රිංගල ඈ හුත්තද්ද මල්ලි මේ ආයෙ නම් යන්නේ නැහැ මචං නොදන්න පාරවල වලින් කොහෙන් හරි දන්න පාරෙන් තමයි යන්නේ. අර ආපු පාර අපි ඉස්සලා ගියපු පාර පොඩ්ඩක් හොඳයි නේ ඔය. මේ ගස් ඇනෙනවා මචං. පොඩ්ඩක් බොහෝ දුර හොඳ පාරක් වගේ හම්බුණා. පාවෙක මුගටිය ගිය පාරක් මම හිතන්නේ. මට පාර පේනවා කියන්නේ තව චුට්ටයි දිනනවා. අනෙත් එක්ක අදින මොනවාට කවුද බා. හරි ලොකේෂන් ඕවර්. ඩෙස්ටිනේෂන් එකට යන්න යන්නේ. වරින් හොඳ වෙලාවට බඩු ටික උස්සලා යන්න එකක් හම්බුණා. පාරට ආවා. අම්මේ. අර තියෙන බදුල්ල සිටා එක. මෙතන ආපැත්ත තමයි මචං තියෙන්නේ මම අර පෙන්නපු එක සැරයක් පෙන්නපු සුදු අංගුව කෑල්ල. මෙතන ආපැත්තේ යන්න පුළුවන්. අද නම් අම්මගෙන් බැනුම් අහන මේ අම්මා මේ වීඩියෝ එක දැක්කම බැනුම් අහනවා කරන්න දෙයක් නැහැ. ඒකට මම වැඩට ගිහිල්ලා නේ අවුලක් නැහැ ඉන්න ෂේප්. හරි තෝගේ එක දවසට බැනුම් අහන්න. ගෙදර ඉන්න කාලේ මාත් හැමදාම බැනුම් අහුවා. හරි ජපානයේ නිපදවපු ඉන්දියාවේ මොඩිෆයි කරපු ඩිස්කවරි 10,000cc බයික් එක තියෙනවා. ඒක තමයි අපි දැනුත් යන්නේ. ඩිස්කවරි 10,000cc මේ තියෙන්නේ. මේ තියෙන කී එක මේක බටන් එක ඕවන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට දාන්න තියෙනවා. ඊට පස්සේ මේ විදිහට රෙදි කැල එළියට අරගෙන පොඩ්ඩක් පීදන්න ඕනේ. පීදලා තිබ්බේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ කාර්යයට රෙදි කැලලත් ආයෙ දාලා ඊට පස්සේ බයික් එකට ගොඩ වෙන්න ඕනේ. ඊට පස්සේ මේ ක්ලච් එක පොඩ්ඩක් අල්ලලා ක්ලච් එක අල්ලන්න බෑ දැන්. ක්ලච් එක අල්ලලා නියුට්‍රල් කරගන්න ඕනේ. ඊට පස්සේ හෑන්ඩ් බ්‍රේක් එක අල්ලන්න ඕනේ. දැන් මොකුත් කරන්න දෙන්නේ දැන් මේක මේ කී ගහ ගන්න හෙල්මට් එක. හරි. ඔන්න මචං අදට මේ වීඩියෝ එක මෙතන ඉවර කරනවා. අද ආවේ දමන්නර කන්දේ. දමන්නර කන්දේ ළඟින් තමයි ආවේ. ගොඩක් කට්ටිය දන්නේ නැතුව ඇති. ගොඩක් කට්ටිය දන්නේ නැති. වීඩියෝ හොඳයි නම් බලුවා නම් ලයික් එක කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න, දන්නේ නැති කෙනෙක්ට දැනගන්න. ඊට පස්සේ මගේ YouTube channel එක subscribe කරන්න. එහෙනම් මම ගිහින් එන්නම්. ආයෙත් මේ වගේ ලස්සන තරකින් හම්බෙමු. bye.